ඔයා හදපු Next.js සයිට් එකට කී දෙනෙක් එනවද කියලා හරියටම දැනගන්න ඕනේද? අද අපි බලමු කොහොමද Google Analytics 4 හරියටම ඉන්ටිග්‍රේට් කරන්න කියලා. Google Analytics 4 කියන්නේ දැනට තියෙන powerfulම tool එකක්. මේක Next.js එක කනෙක්ට් කරන්න gtag.js පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක client side navigation වලදීත් superiorටම වැඩ කරනවා. මුලින්ම ඔයාගේ app file එකට මේ script එක දාගන්න ඕනේ. මෙතනදී strategy එක විදිහට after interactive පාවිච්චි කරන එකෙන් site එකේ speed එකට බාධාවක් වෙන්නේ නැහැ. Next.js වල page එකෙන් page එකට යද්දී Analytics update වෙන්න නම් router events පාවිච්චි කරන්න වෙනවා. Route change complete කියන function එකෙන් මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. user ගේ privacy එකත් ගොඩක් වැදගත්. ඒ නිසා GDPR consent mode එක හරියට හදාගන්න එක අනිවාර්යයි. user කැමති නම් විතරක් data track කරන එක තමයි හොඳම විදිහ. ඉතින් සාරාංශයක් විදිහට කිව්වොත් මුලින්ම ස්ක්‍රිප්ට් එක දාගන්න. ඊට පස්සේ route changes track කරන්න. අන්තිමට consent mode එකත් add කරන්න. එච්චරයි. මේ වගේ තවත් tech වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මේක ඔයාගේ developer යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.